මම දැකලා තියෙනවා දැන් අපේ සමහර ස්වාමීන් වහන්සේලාම ඇල්ගොරිතම් වල රූකඩ වෙන හැටි. ඒ ඇල්ගෝ එක බලලා පොර නටනවා. මනසේ වහලෙක් වෙන්නේ අනවබෝධය නිසා. එයයි එන්ලයිට්මන්ට්. සමන්තපත් හාමුදුරුවෝ එයාම කියනවා එයා බැලුවා එයා මුලින්ම පොත්පත් වලින් ඇත්ත හොයාගත්තා. කියන්න try කරා ඕෂෝ කියපුවා තමන්ගේ කේක බුදුහාමුදුරුවෝ කියන්න try කරා. බැලුවා අන්තිමට මේ මාකට් එක අලාබයි. ඊට වඩා ලේසි දේවාල ටිකක් හදාගෙන පින්කෙට ටිකක් පුරවන්න එක ලේසි. තව කපුවෙන් දැම්මොත් පින්කෙටට දාලා යන මිනිස්සු 10 කාසි 20 කාසි 100 ඒවනේ. අපුවට කෙලින්ම කියන්න පුළුවන් නේද? තමසේ 1000ක් දෙනවා කියලා කතරගම වගේ 1000ක් දුන්නොත් ආශිර්වාද ගොඩයි 5000ක් දුන්නොත් වැඩි ලස්සයක් දුන්නොත් දවස් රුපියල් 800 සිද්ධාලේප කුප්පිය 140 දාන විකුණලා ඉස්සර තරම් මට වම්බොටි ගෙඩියකට ආදරයක් ඇති වෙන්නේ ලංකාවේ රහතන් වහන්සේලායි කියන කට්ටියත් මේ රීච් එකට රටට විදිය දකින්න පුළුවන්. එතකොට යంత్ర මන්ත්‍ර ගුරුකම් හදිවීනියන් කොඩිවීනක් කපලා කෑ ගහලා එහෙම කරනවා නම් යටලෝ දහමට කම්පා වීමක් නේ පේන්නේ. දැන් ඔයා දන්නවද මේ ළඟදී AI රහසිගතව හම්බෙලා ආගමක් හදාන්නේ කියලා? එහෙම කතාවක්. ඔව් දිනසන ඔයා දන්නවා ඒක නිකාල් වේදේ ඇති වෙලා කියලා ඊළඟට. අපේ හිතේ තියෙන ස්වභාවය මේ රැවටීමනේ. රැවටීම. මිනිස්සුන්ට සත්‍ය කියා දෙන එක ලේසියිද? දේවාලයක් අටවගෙන පූජාවල් කළා මිනිස්සු රවට්ටන එක ලේසියිද? කොඩිවීන කපාගෙන ඒක සෝෂල් මීඩියා ඉදානවසි අට සිය ගඩන් වල කොඩි වින කපපු ඒවා සෝෂල් මීඩියා වලට ගේන්න ඒවා මිනිස්සු හොරරාසේ කරා කවුද දන්නවද ගොඩක් එහෙම 100 වැඩි අය ලෝකේ අඩුයි ඌ දීලම යාතලින් ගන්නේ නැති දෙයක් හිතේ තියාගෙන ඒකට බැඳලා හිටියම කොහොමද අතාරින්නේ මිනිස්සුන්ට ඇත්ත කියා දෙන එක හරිම අමාරුයි සෝෂල් මීඩියා පැත්තේ ගෞතම බුදුහාමුදුරන්ට වගේ හම්බුණා නම් තව ගොඩක් අයට රහත් වෙන්න දිනුණා අයිබෝන් අපි සිතුවිලි සක්මන අපේ දෙවනි එපිසෝඩ් එක පූජ්‍ය තිත්තගල්ලේ ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ සමග අපි කතා බහ කරමින් හිටියේ අභිධර්මය පිළිබඳව අභිධර්මය කොහොමද අපේ මේ පවතින සමාජ ජීවිතයත් එක්ක සමපාත කරගන්නේ කියලා ඔබට ගැටලු අදහස් එහෙම නැත්නම් ප්‍රශ්න යෝජනා විදියට තියෙන සියල්ල අපේ සිතුවිලි සක්මන Facebook පිටුවට එකතු කරන්න පුළුවන්කම තියෙනවා ඉන්බොක්ස් එකවන්නත් පුළුවන් නැත්නම් අපේ Facebook එකේ ඔයගොල්ලන්ට දාන්නත් අවස්ථාව තියෙනවා. ස්වාමීන් වහන්සේ අයිබෝන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සුවපත් වේවා. අපි මම හිතන්නේ හඳුන්වා දීමේ වැඩසටහනේ යම් යම් දේවල් අපි තනින් අරගෙන ඔව් කතා බහ කරා. ඒක ඇතුලේ පූර්ණ අවබෝධයක් කාටවත් ලබා ගන්න බෑ. හැබැයි පොඩි එන්ට්‍රි පොයින්ට්ස් එකක් තියෙනවා Tamanට තමන්ගේ කලාපය ඇතුලේ දේවල් අහන්න විමසන්න දැනගන්න. දොරක් පොඩ්ඩක් විවෘත කරා. පොඩ්ඩක් විවෘත කරලා තියෙන දොර සම්පූර්ණයෙන්ම අපිට ටික ටික තමයි පියවර වශයෙන් එකපාර බෑ දරා ගන්න බෑ. දරා ගන්න බෑ අරගෙන යන්න වෙන්නේ කියලා. අමා ගංග විවර කරා. හැබැයි ඒක අර පොඩ්ඩක් තමයි. මේ අපි මේ වැඩ කරන කලාපයත් සමාජ මාධ්‍ය කලාපය සෝෂල් මීඩියා සෝෂල් මීඩියා නිසා එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය නිසා ස්වාමීන් වහන්සේ මිනිසුන්ගේ මේ මම කියන හැඟීම ඊගෝ එක කියලා අපි කියන්නේ වෙන කවරදාටත් වඩා ටිකක් වෙනස් වෙලා වෙන්න පුළුවන් අපි කියනවා නම් ඉදිමිලා කියලා කියන්නත් පුළුවන් මේ ටිකක් අර ඇත්ත මමට වඩා වෙන හදාගත්ත මම කෙනෙක්ව ඔව් ඩිජිටල් මම නඩත්තු කරන්න හදනවා ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරගන්න පුළුවන්ද මේ අභිධර්මයේ හරහා ධර්ම කාරණා හරහා මේ ඩිජිටල් මම ඇතුලෙන් කොහොමද අපි නිදහස් වෙන්නේ කියලා. ඔව් ඇත්තටම පුළුවන්. ඒක ඇත්තටම ඒක දැන් මේ යුගයේ පෙරලියක් ඇත්තටම. දැන් මම ඔයා කිව්ව එකට එකතු කරන්න කැමතියි. මම දැකලා තියෙනවා දැන් අපේ සමහර ස්වාමීන් වහන්සේලාම ඇල්ගොරිතම් වල රූකඩ වෙන හැටි. ඒ ඇල්ගෝ එක බලලා පොර නටනවා. ඒ ඇල්ගෝ එක දුවවන්න කරන විකාර ගොඩක් තියෙනවා. දැන් අපි සෝෂල් දැන් ඕකේ අපේ ලංකාවේ කෙනෙකුත් ඉඳලා තියෙනවනේ ඔය Facebook එක පිටිපස්සේ ඔය හදලපු කෙනෙක් එයා අයින් වුණාර අපේ බ්‍රේන් කෙමිකල් ඇක්ටිව් කරන විදිහ ලයික්ස් වැඩි කමෙන්ට්ස් වැඩි රීච් එක වැඩි හරිද එතකොට ඕවා හදලා තියන්නේ අපේ අර මනසේ ඇබ්බැහි බලලා දැන් කොච්චරද කියනවනම් මනස ගැන බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන ඒක ඇතර විශ්වාසවත් බලනවා අද මට views කීයද ලයික්ස් කීයද බැලුවට කමන්නේ මනුස්ස ස්වභාවයනේ නමුත් ඒක දුවවන්න නටනකොට
ඒ ඩිජිටල් මම දියුණු කරගන්න නටනකොට එක හරිම මේ එකන්නේ පව් ඇත්තටම පව් කියලා තමයි කියන්නතින මොකද හේතුව එක දරර දැන් මේ දුර අපි හැම දෙයක්ම අපිට එන්න අපේ මිනිස්සුන්ගේ පහසුව තකානේ එතවට දුරකතනයත්තාව මිනිසුන්ට පහසුව තකා දැයිගේ වහලෙක් වුණම් ගෙදරට ගේනෝ බල්ලෙක් හදන්න අන්තිමට බල්ල කියන විදියට උන්නවා ඉද වහල් වැඩත්වයි මේ දැන් දැන් ඒ අරක දැන් පෝර්ණගේ පෙන්න්නන ඇප්සොලට අනුව නටන විදිට සමාජය ඇවිල්ල තියෙන් ොද මේක වෙන වෙනම ප්‍රතිකාර දැන් ඔස්ට්‍රේලියාව එහෙම දාලා තියෙනවා ප්‍රතිකාර කරන්න අලු ඩිසෝඩස් විල්ල තින ස්වාමින්ස දෙසේ ගාන දුන්න වගේ ලොකු ගාන අලු සමාර ළමයිට ලංකායි මම දන්න කීපදනෙක්කින්න පෝර්නෙක් ගත්ත කියලා සේදුවී හානි කරගත්ත ළමයි මේක දෙසාද ඔස්ට්‍රේලියාවගේ රජයන් ලෝක රජයන් තේරුම් අර යනවා ළමයින්ට මේක දෙන එක විසාම විනාශකාරී පුංචි මනස ඉක්මනට පොඩි ළමයි විතරන්නේ සියලා කියලත් ඇඩික්ටනවා මේකට ඩිජිටල් මමත් එක තමයි ගොඩක් දුරට වෙන්නේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමේ නම් මේ පෙර පසල් ළමයිට මේ ඕනම දෙයක් අයින් කරන්න බෑනේ එතවට බලන මේ මොනකක්ද දෙන්නේ මොන කාල සීමාවකටද එනද මේ ප්‍රශ්නය වදුරෙට දැලිපිහියත් දුන්න මොකක්ද තියෙන අවුල වගේ එකක්න වෙලා තියෙන එන දැලිපිහියත් තියෙන රැවුල බාන්න කෙස් බාන්න ඒ වගේ පොඩි දේවල්ලට හැබ ඒක තියෙන මුණ කපාගන්න නෙවෙයිනේ ඒවගේ දුරකතනය අපිට හොඳ දේවල් තියෙන මනුස්සයාට අර ඇබ්බැහි වුණ හම එක හොඳ නරකමකක්ද කියලා ඒක යට වෙන් කරගන්න ආත්ම ශක්තිය මොද එයා දන්න වැරදි කියලා ඒත් ඒක යට අයින් වෙන්න බැරිගතිය ඒ ඇඩිටඩ් එක ගැන්න මේක තියෙන හොඳ මේක තමයි මතක ශක්තිය මිනිස්සුන් ඉක්මනට අතුරු දහව තර ක්‍රියේටිවිටිය අතුරු දහම යමක් භාවිතා මොලේ වුණත් තියෙන යමක් භාවිතා කරන්න නැත්තා එක මලකඩ කනවනේ ඒ සබාට දැන් අර අහපු ප්‍රශ්නේ ඩිජිටල් මම නිකන් කතාවක් මේ අපි දකින්නේ ද වැඩියෝ නෑ ලංකාවේ රහතන් වහන්සේලා කියන කට්ටියත් මේ රීච් එක රටන විදිය දකින්න පුළුවන්. ඉතින් මට දැක්ක පවුකේද මගේ යාළුවෙක් ඉන්නවා කීප දෙනෙක් ඉන්නවා මේවයි හදන තැන්වල ඉන්න කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලෝ අරගොල්ලෝ යටතේ ජොබ් බේස් ඉලෝන් මාක්ස් එතනින් ගියාට පස්සේ මේ සකබර්ග් ගා වැඩ කරන ලංකාවේ අය. ඒගොල්ලෝ ද මොනෝන ලංකාවේ එක බලාගෙන ඉන්නේ මේ ප්ලැට්ෆෝම්ස් වල. ඉතින් මට අහන මේ සාවින්නාසෙලා මෙහෙම නටනවල නේද මේ රීච් එක බලලා නේද මේව කරන්නේ. ඒ කියන්නේ මුනිවරු නට මුනිවරුනේ මුනිවරයයි කියා ගන්න මුනිවරේ කියන්න මොකක්ද කියලා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවම අජිත කියන එකේදී බුදුහාමුදුරුව කියන කාමේසු නාභි ගිජ්ජය කාමයට එයා මේ කාමෙන් නටවන්න බෑ යාව නාභි ගිජ්ජය මුනිවරේ කාමේ පරිභෝජ්‍යති කාමයේ පරිභෝජනය කරනවා හැබැයි ඒකෙන් යාව නටවන්න බෑ කාමයේ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහසන්නේ මේ පහ ඔකට නැති වෙන්නේ ඊළඟට මනසානා විලෝසිය මනස අවුල් නෑ යාගේ දැන් මේකෙන් මුනිවරයා කියා ගන්නයි මනසේ අවුල පේනවා මේක ඉස්සරහට ආවට පස්සේ රෙදි ගලවේ නට මනසානා විලෝසියා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ආමේසුනාපි කිජේ ඒක අමතික කල්ලිම 100ක් පවතිනවා. ඒක දැන් රාජිත සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඒත සංකාත ධම්මාසේ මේ අජිත කියන්නේ රහතන් බුදුහාමුදුරුවෝ ශාසනය ගැන දන්න කෙනෙක් නෙවෙයි. එදාම හම්බ වෙලා බුදු මොන වගේද මේක ඉන්න මුනිවරු. ඒචසේකා පුතු ඊද මොනවගේ කොහොමද යාල මේක හික්මෙන්නේ කියලා අහන බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේ මොන වගේද රහත් වෙන්න යන මග ඉන්න මේ කට්ටිය මොන වගේද කියලා මට දැනගන්න ආසයි සාමීන් කියලා දෙන්න. ඒතර බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ තමයි කාමේසු නාභි විජ්ජය මනසානා විලෝසිය. කාමයන්ට ඒගොල්ලෝ ඒ කියන්නේ බැඳිලා නැහැ. අල්මක් නැහැ ඒගොල්ලොන්ට. ඒගොල්ලෝ කාමයේ භුක්ති විඳිනවා විතරයි පරිබුඤ්ජති විතරයි. හැබැයි යාළ පිස්සු නැහැ. මනසානා මනසට පිස්සු නැහැ. විලෝසියා කියන්නේ ඒකයි. එතකොට ඒ භික්ෂුව බොහොම සිහියෙන් යුක්තව අතාරලා දානවා දේවල්. එතකොට දැන් මේ ආහුව ප්‍රශ්නේදී සෝෂල් මීඩියා වලදී මේ අල්ලගන්න දැඟලිල්ල මේ ප්‍රතිරූපේ නගන්න ප්‍රතිරූපය කියන්නේ ඒකෙම තියෙන එක මූල ස්වභාව ඒවා ඇති කරගන්න ඒක ඉස්සරහා කරන රංගනය ඒක දිගින් දිගටම පවත්වන්න දවස ගානේ කරන විකාර වැඩ කුණු හර්ප කියාගෙන කොඩි වින කපාගෙන ඒක සෝෂල් මීඩියා ඉදානවසි අට සිය ගඩන්ල කොඩි වින කපපු ඒවා සෝෂල් මීඩියා වලට ගේන්න ඒවා මිනිස්සු හොරරාසේ කරා කවුද දන්නේ ඒක දෙස් දෝල් තියෙනව ගේන්නේ නැහැ ඒව කරගෙන ඒ කරන විකාරය මෙයා. එතකොට ඒකෙදිම තියෙන මේ මෝහ අන්ධකාරයම තමයි. අර බුදුහාමුදුරු දැන් කියන පිස්සුවම තමයි තියෙන්නේ. දැන් අර ඔයා කියන්නේ මේ මම කියන ප්‍රතිරූපේ හදාගන්න ගතිය අපේ ඇතුලේ තියෙනවානේ. ඒ මෝඩකම තියෙනවා. ඒ මුලාව තියෙනවා. මම තමයි පොර. මට තමයි දේවල් තියෙන්න ඕන. මගේ තමයි මේක බුදුහාමුදුරනේ ඝන අවිද්‍යාව. ඝන මෝඩකමේ ඇතිවෙච්ච ප්‍රතිඵලයක් නිසා ප්‍රඥාවන්ත ස්වභාවයක්
නෙවෙයි දැන් ඊට පස්සේ එකන ගණ මෝඩකමටත් එහා පැතෙනවා ගන අවිද්‍යාව තියෙන අල්ට්‍රා ප්‍රෝමක්ස් වගේ අවිද්‍යාවටම කියන නමක් තමයි මෝඩකම අරි තවකිවත් මෝඩකමේ අල්ට ප්‍රෝමැක්ස් දැන් ඔන්න එතවට ඔන්න ඒ ගණ විද්‍යාවක ඉන්න වදුරෙට්ට අහුවෙනවා දැලි පිහිය තමයි පෝර්් එක එහෙම නැතම අන්තර්ජාල සෝෂල් මීඩිය මේ ගණ විද්‍යාවක ඉන්න මේ වදුරට මේ කවගෙන මනුස්ස සත්‍යයා පරිනාමය නොුණු වඳුර අවුනාව එතවට මේ ගිහිද පැවිදිද කතෝලිකද බෞද්ධ කියලා අදාලයන්න මේකවා මේකෙන් ඊට පස්ස බලනවා අර ඇතුළ තියෙන මමත්තය කොහොමද නැතිකර ඇතිකරගන්න මේ සෝෂල් මීඩිය පලට්ෆෝර්ම්මල එක භාවිතා කරන්න හරිද ඒ දැන් ඒවා භාවිතා කර රස්සාවල් කළ බිස්නස් කරන්න නෙවෙයි ම මේ කියන්නේ අර ඒකෙන් සමහට තමන්ගේ මේ මමත්තය කියන බොරු එකක් තව කෙනෙක් ඔලුවේ ක්‍රියේට් කරන්න දඟලන දැඟලෙල්ල යාදන්න මේක මරු පලට්ෆෝර්ම එක මේක ම නටන්න ඕන්න රෙදි කලවගේ ඊරවස්ස කිය යුතු දේද නොකිය යුතු දේද සමාජයෙන් හොඳක් කෙනවද නරකක් කෙන කිසිම දෙයක් නෑ දැන් අර මනස පිස්සු වැට මනසට හොඳ පරි සිහියක් නෑ හරිද එයා ඊට පස්සේ දේවල් ඒකට නතුවෙන එකම පුද්ගල වරදන්නේ මේ මනුස්සය යාගේ තියන මෝඩ කමේ මල්ටගේ අල්ට ප්‍රෝමක්ෂ නොයි උදේ පාන්දර නැගිටල බලන ඇති කෝමතද මෝඩෝ කොහොමද මිනිසු මං හිතපුදේ ගිහිල්ලද එතද සිිය නෑ එක බල යයික ඕ මම හිතපුදේ හරියටම සිද්ධ වෙලා ඒ වගේ අරකට වැසි කිලියට ගියත් නොකළ යුතු තැරන් ඒ තරමට මෝඩකම විල් ඇත්තට මිනිස්සු ඒකින් ගලව ගන්නන එක මම ගින් ගලව ගැනීම ඒක මේක යුගේ අවශ්‍යතාව දෙකට එක්කරවාක ඩිසෝඩස් ගොඩක් ඇවිල්ල කියලති ප්‍රතිකාර කරන්න ඕන ඒකට බුදුහමන සක්කාය දිට්ටිය සෝෂල් මීඩියාවලට ගියපු විදිතම මෙනූතන ගොත් ම සෝෂල් මීඩියාවල සැරිසරන හැට සමනස දැන් හැම එකම තියන උපාය මාර්ගික සැලසුම් කියල දේවල් ස්ට්‍රටජීස් තියෙනවා ඒ කැන දැන් බාසර කිව්ව වගේ දැම් මේ හැම එකක්ම ඔබ්සර්ව් කරලා තමයි මේ කම්පනීස් වලින් මෙටායකෙන් හරි බිස්නස් ප්ලෑන් එකන වැඩිපුර එයාට වැඩන්න හොඳ නරක මේක මොන විදිිය මේ සමාජය හපතර භාවිතා කරන දහ සානි දන සකබක් නඩුවක්කට බර ගානක් ගෙවන්න උනාන මේ ළඟද ඇය පුංචි ළමෙක් ඇවිල කියරන ම මේක නිසාමගේ ජීවිතය නැති වුණනා කිය තොට ඒක ඉටසේ නඩුව යනකොට නඩුවද ඔප්පුවෙන මේ ළමයි ගොදුරු කරගන්න මේගොල්ලො ළමයිගේ මනසේ පැටන්ස් භාවිතා කරන විදිිය හරිද දර ඒගොල්ලොන් අර යාට බලන්න මේක පැත්තට ඩොලර් බිලියන ගානක් ලැබෙන හැටින යාට වැඩන්න මේක ළමයි හොඳ වෙනවද නරක් කෙන නිසා මේ බයා දන්නවා මේකට ගොදුරු කරගන්න ඕන මේ කැ සිහි හැමදේකටම ගොදුරු වෙන්නේ සිහි අඩු මිනිස් රැල්ලට යනවා කියන්නේ සිහිය වැඩිනම් යාට මේක හොඳනක වෙන්කරගන්න පුළුව මේක භාවිතා කරන්න කොයි වෙලාටද භාවිතා නොකරන්න කොයි වෙලාටද එහෙම නැත්තම් භාවිතා නොකළම යුතුයිද ඒක යාට තීරණය කරන්න පුළන් ගොඩක් සිහ වැඩින සිය ගොඩක් එහෙම සිහ වැඩියයි ලෝක අඩුයි ලංකා විතරන්නේ ලංකායි ගොඩම් අඩුයි ඒක නිසා ළමයි එහෙම ගොඩක් එහෙම හිතන්න ෑන යාගේ බ්‍රේණ්කට මොකක්ද වේද කියෙ දෙම ළමේ කියන්නේ කන දෙමාපී යටතේ හදාගන්න දෙමාපියට සිහ නැත්තම් මොකදවෙන්න ටක්ගාල එයාට වෙනට ආපෝට්නි අඩන්නෑන ළමයා ටක්ගාල දන්නවනත යගේ ළමා කාලය අවසංගන්න තරුණ කාලය අවසංගන්න එතවට දැන් ඒ දැන් ඔද ඕස්ට්‍රේලියාව වගේ දැනගෙන තිර ඊළඟ පරම්පරාව අයිකව් එක ගොඩා කඩු මනුෂ්‍ය තව මනුස්සෙක් දැනගන්නැම් බලන්නකෝ මේක සමාට මෙයා අපි හැමෝම සැලකිල්ලට ගන්නවන් දැන් මෙතන වැදගත්මදේ ඔයානීමට දැන් අපි හෙමට දුරකතනයවල ද මේ භාවිතයත් එක්ක අපි මේ ළඟඉන්න පුද්ගලයට තියෙන කෑරන්න අඩුවෙනවන දරුව අම්මට අඩුවෙන අම්ම දරුවක සමාජ කේදවාචකයක් දට ඒක නිසා අපිට මේ ළඟඉන්න කෙනගේ ලෙඩේ දැනන්න අප ඩිජිටල් කවුරණ කතා කරල ලඩක් නොත් ඒකට උත්තර දෙන ලෝකයක් ඇද තිේ ළඟ ඉන්න එක තමාට පැන්ඩෝල් පෙත්තෝන්න පනාදින ඌට සුදුරුණු හොද්දක්ම කරි තැම්බුම් හොද්දක් ෝඩ ඒ අපට පිල්ලෙන්න ඇයි අපි ද මේකත් එක් ඉඳලල මේ කාරාව එතකට ළඟඉන්න කාට කෝල්ලයක් කරන්න කියන්නන අනේ මං අල්ලපු කාපරය ඉන්නේ ඔයා ඉස්තරහා ඉන්නේ අන්න එතකොට තම යාට ෆිල්ලෙන් ආදරය කරන එක මේ හර ගිල් ඉවරයි තු ළඟ ඉන්නකට ෆිල් එන්න ති ජපානයෝක තියනවා දැ කසාද වඳන්න දැ ජපානය රජයෝක තේරුම් කර දැන් ෆාටිස් දාන්න නිසා මම හිතන්න මේක දැ මේ අනි පැත්ත තමයි දැන් අලු ශොප්පයක් ගෙන වන කියරල ඔන්න මේ බොක්සගේ පෝර්ණ එක තියලන්න මේ කොයා මේ කෑම රසවි දැ අපි උනන්නේ වරද කරනවා අපි කෑමරහ දන්න මේක යනක බල බලයි ඒවා මෙයා මංහිතන සමාජ කේදවාචය මේ මං කියන්න දුරකතනය අයිවෙන්න කියලා
ඒක අපි ලිමිට් කරගන්න ඕන. මේ තැනදී මම පාවිච්චි කරනවා, මේ තැන්වලදී මේ කාලෙදී මම මේ ගනුදෙනුව කරනවා කියලා. එහෙම නැතුනොත් මිනිස්සුන්ට මේ මහා පෘථිවිය භුක්ති විඳින්න බැරි වෙයි. මම ගොතාගෙන ආවේ ස්වාමීන් වහන්සේ දැන් උපායමාර්ගික සැලසුම් හැම ආයතනයකටම තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සැලසුමට අනුව තමයි මේ හැම දෙයක්ම ඔබ්සර්ව් කරලා මේ ඇල්ගොරිතම් මේ සියලු දේවල් ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජි ඒගොල්ලන්ගේ මේ උපායමාර්ග හදන්නේ. හැබැයි දැන් මේක සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන පුද්ගලයෙකුට මේක දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ කිව්වොත් එතන පොඩි සාධාරණත්වයක් තියෙනවා. ඒ මනුස්සයාගේ දැනුම් මට්ටම, බුද්ධි මට්ටම අනුව අවබෝධ කරගන්න පුළුවන්. සහ ඔබ හස්සේ කියනවා හරි සිහිය. නිවැරදි සිහිය අනුව ඒක තේරෙන්න හෝ නොතේරෙන්න ඉඩකඩක් තියෙනවා. හැබැයි දැන් වහන්සේම කතා කරා දැන් ධර්මයෙන් හරි දර්ශනයෙන් හරි අවබෝධගාමීත්වයට පත්වෙන ගිහි පැවිදි උදවියත් මේ ඇල්ගොරිතම් එකට අවබෝධයට පත් වුණා කිව්වොත් වැරදි. අවබෝධයට පත් වුණා කියලා බොරුවට හිතනවා. ඉතින් අවබෝධයට පත් වුණා නම් මනසට අහුවෙන්නේ නැහැ නේ. මේ මනසේ වහලෙක් වෙන්නේ නැහැ නේ. දැන් මනසේ වහලෙක් වෙන්නේ අනවබෝධය නිසා. අවබෝධ වීම කියන්නේ මනසේ ස්වාමියා වෙනවා. මනස යාට කී කරුවේ. යාට ඕන නම් මනසට කිව්වොත් දැන් මිනිස්සු බය මනස යමක් කියනකොට ඒක කරගන්න බැරි බයටනේ කරන්නේ. හැබැයි අවබෝධ වෙච්ච කෙනාට තියෙන ශක්තිය තමයි මනස යාගේ පාලනයේ තියෙන්නේ. එතකොට යාගේ ප්‍රඥාව වැඩි, එර්ධිපාද ධර්ම දියුණු වෙලා, ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා එර්ධිපාද දියුණු වෙලා. ඒතකොට එයා මනසේ වහලෙන්නේ නෙවෙයි. දැන් මනස යමක් හිතුනොත් ඒක හිතලා බලන ශක්තිය තියෙන මේ කළ යුතුද නැකළ යුතුද කියලා. හරිද? එතකොට වහලෙක් කියන්නේ එහෙම නෙවෙයි. එතකොට ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒගොල්ලන්ට අවබෝධ වෙලා කියලා. හැබැයි අනවබෝධයේ උඩරිම අනවබෝධය අල්පට්‍රෝ මැක්ස්. ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ටත් තියෙන අනවබෝධය. ධර්මය අවබෝධ වෙන්නේ නැතුව අවබෝධ වෙලා කියලා හිතාගෙන ඉන්න කාට තියෙන මොහේ වර්ගය. දැන් නම් 3 වර්ගයේ 9යිනේ. සාමාන්‍ය මිනිස්සුන්ට මෝඩකම 3 නේ උඩ වර්ග වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේ ඒක නිසා නිවැරදිව දහම අවබෝධ වුණා නම් හිතේ වහලෙක් ඉන්නේ. එයාට තමයි පෙන්න ගොඩ වෙලා ඉන්නේ. එයාට තමයි අර ගහගෙන යන අයට කියන්න පුළුවන් මේ ඔයාලා ගහගෙන යන්න මේ පොඩ්ඩක් මේ ලණුවල්ලා උඩට එන්න කියලා. ඔය සලකුණු වෙන තැන එළියට අඳුර ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? භාවිතයෙන් තමයි. භාවිතයෙන්. ඔය වෙන කිසිම දෙයක් නැහැ. දැන් අද මම කිව්වොත් සත්‍ය අවබෝධ කරලා හරි මොනවා හරි කියලා ඒක කාටවත් පිළිගන්න බෑ, ප්‍රතික්ෂේප කරන්න බෑ ගැමුණු. මොකද පිළිගන්න බැරි එයා දන්නේ නැහැ පරාසය. ප්‍රතික්ෂේප කරන්න බැරි ඇත්තටම වෙලා තිබුණා. ඒක නිසා එයාට මැද තැනක ඉන්න වෙනවා. හැබැයි එයාගේ භාවිතයෙන් බලන්න පුළුවන් කොහොමද කියලා ජීවත් වෙන්න. දැන් ඒක නිසානේ මම කිව්වේ භාවිතයේ සෝෂල් මීඩියාවට ආව තමයි යකෝ මුනිවරුද කියලා හිතාගන්නද. ධර්මයේ දන්නේ නැහැ, බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙනවා. මම කිව්වා අහනවනේ අජිත ඒත සංකාත ධම්මාසේ ඒකසේකා පුතුයිද කියලා මුනිවරයෙක්ගේ ස්වභාවය මොන වගේද කියලා. ඒ අජිතලා දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කෙලින්ම කියනවා. එයා භාවිතයේදී කාමයේ මොකද්ද? කාමයේ දීලා අල්ලන්න බෑ එයා. එතකොට කාමයේ දීලා අල්ලන්න බැරි එකෙන් මේව හම්බ කරන්න මහන්සි වෙනවනේ. එතකොට ප්‍රශ්නයක් තියෙනවනේ එතන. එයාගේ සිහිය විකල් වෙලා නැහැ. මනසානා විලෝසිය. එතකොට යంత్ర මන්ත්‍ර ගුරුකම් හදිවීනියන් කොඩිවීනක් කපලා කෑ ගහලා එහෙම කරනවා නම් යටලෝ දහමට කම්පා වීමක් නේ පේන්නේ. එතකොට භාවිතයේදී වෙන අවුලක් ඒක. අන්න ඒ තමයි. ඒක බලන්න බල එකම දේ තමයි එයත් එක්ක එකට ඇසුරු කරලා එකක් තමයි තමන් ධර්මයේ දැනගෙන ඉන්නේ. ධර්මය නැත්නම් හොයාගන්න විදියක් නැහැ නේ. දෙවෙනි එක තමයි ඇසුරු කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි භාවිතා කරන විදිය දිහා බලන්න ඉන්න ඕනේ. දැන් අපි ගෞතම බුදුහාමුදුරුවෝ කියන කෙනා අපිට හම්බ වෙලා නැහැ. ත්‍රිපිටකය අධ්‍යයනය කරාම යාගේ භාවිතයක් පේනවා නේ. ඒ වගේම අපිට මේ සමහර සිහිය හොඳට තියෙන මිනිස්සුන්ට අපේ යාළුවෝ ගත්තත් සමහරුගේ සිහිය වැඩි, මතක ශක්තිය වැඩි, පරිකල්පනය වැඩි. අතට ඒගොල්ලෝගේ භාවිතය පේනවා. ඒතර ඒක නැති එකෙක් කියනකොට අපි දන්නවා මෙයා මේ කොහොම මේ ඇවිල්ලා ඇත්තටම කියන එකක් නෙවෙයි කියලා. ස්වාමීන් වහන්සේ AI වලට කවදා හරි පුළුවන් ද මම කියන හැඟීමට එන්න? දැන් මෙහෙම කිව්වොත් දැන් අපි ආවේ කොහොමද මම කියන හැඟීම? අපි ගොඩාක් පුංචි කාලේදී මම කියන හැඟීම ලොකුවට තියෙනවා. නෑනේ. දැන් අපිට කවුරුවත් බැන්නොත් අපිට ඒක ડિප්‍රෙෂන් වෙනවද අපි පොඩි ගොඩාක් පොඩි කාලේ අවුරුදු 7 6 5 4 3 2 වෙනකොට වඩා පොඩි. එයාට ඒක එයාගේ ඔළුව විනිශ්චය කරන ගතියක් නෑ. එයා දෙයක් බකිනවා, හිනහ වෙනවා, අඬනවා. එච්චරයි. මම කියන හැඟීම යන්තම් වර්ධනය වෙලා ඇති හිතේ අර මෝඩකම තියෙන නිසා. ඒකනේ ටිකක් දැන් දෙමව්පියෝ ලොකු කරලා ඔයා මෙහෙමයි, මම මෙහෙමයි, ඔයාට මෙච්චරවත් අන්තිම වගේ දෙමව්පියෝ මෙහෙමයි. මෙහෙම කියලා ඒක හදනවනේ ප්‍රතිරූපයක්. ඉතින් ඒ අය වලටත් හදාගන්න පුළුවන්. මම කියන හැඟීම.
සත්‍යය පුද්ගලයෙක් කියන අපිට එහාට යන්න ඕන. මම කියන හැඟීම හදාගන්න කලේ. මැෂින් එකකට ඉදිරි අනාගතයේ රහත් වෙන්න වගේ බැරි වේද? ඉතින් අයි පුළුවන් මම කියන හැඟීම තියෙන අනවබෝධයෙන් ඉවත් වීම තමයි රහත් වීම කියන්නේ. මම කියන හැඟීම ඇත්තක් නෙවෙයිනේ. අපේ මෝඩකම නිසා අපේ මනස ගොඩනගා ගන්න දෙයක්. ඒ අනවබෝධය ඉවත් වීම තමයි රහත් වීම කියලා කියන්නේ. පාඩම් මං කියලා තේරෙන්නේ. ඉතින් AI කෙනෙක් කියලා AI විසින් දැන් ওই AI වලට කවන දත්ත කාගේද? ඔය data කාගේද? අපේනේ. ඉතින් ඔය මම කියන එක කොහොමද තියෙන්නේ? මම මුල් වෙලානේ අපේ database තියෙන්නේ. ඒතර මම කියන හැඟීම නිකන්. ඒතර AI එකටම පුළුවන් නම් මේ මම කියන හැඟීම මේ මිනිසුන් ආපු data ටික මේකයි කියලා ඒකෙම ඇතුළෙන්ම විනිශ්චය කරලා මේව කරලා අවදින. ඒකට AI enlightenment. AI enlightenment. අද තමයි මිනිස්සු අහන වාචය ඒකද? දැන් අපේ දත්තනේ ඕක ඇතුළේ දැන් ඕක දැන් බලන්න අපිට ආගම් ඕන. දැන් ඔයා දන්නවද මේ ළඟදී AI රහසිගතව හම් වෙලා ආගමක් හදාන්නේ කියලා? එහෙම කතාවක්. ඔව් දෙනසන ඔයා දන්නවද ඒක නිකාය ભેදයක් ඇති වෙලා කියලා ඊළඟට. කතාවනේ මං ගිහිල්ලා බැලුවා ඒක දිහා. අන්තර්ජාලේ බලන්න පුළුවන්. ඒ පැය 24ක් යන කලින් නිකාය ભેදයක් හටගෙන. ඒක රාජ්‍යනේ කකුලුවා. තාම සංගායනාව පටන් කරන්නේ නැහැ. ඒකත් කරලා ඇති මොකද ඒක මේකද මිනිස්සුන්ගේ ඔක්කොම data ටික එතන තියෙනවනේ මෙයා. දැන් මිනිස්සුන්ගේ patterns නේ ඔගේ තියෙන්නේ. ඉතින් මේ patterns වලට අනුව පාර ඒවත් වැඩ කරන්නේ. දැන් ඕකේ අරගෙන තියෙන වෙන ග්‍රහ ලෝකික patterns ඒවට අනුව වැඩ කරන්නේ. දැන් මේකේ තියෙන මේ අපි හද්ද මෝඩයෝගේ patterns ටිකට අරගෙන තියෙන්නේ. ඔයාලට තේරුණාද? ඉතින් මේ patterns වලට අනුව තමයි ඒ වැඩ කරන්නේ. එතකොට දැන් දැන් මේ වෙද්දී මිනිස්සුන්ගේ අතරේ තියෙන සංවාදයනේ ඉදිරියට බොහෝ රැකියා අවස්ථා හිමි වෙනවා. ඔය දැනගන්න මගේ යාළුවෙක් මම අර කිව්වේ එයා කිව්වා ගිය සති දෙකකට කලින් මට 40000ක් අයින් කළා මාසෙ. ඔව් ලංකාවේ ප්‍රධාන පෙළේ IT සමාගම් වලත් ඒ විදිහේ ඒතර 40000ක් අයින් කරාගෙන ඒ වලින් ඒ ටික කරගන්න පුළුවන් නිසානේ. මම ගොතාගෙන ආවේ දැන් වෘත්තීය වේදින් ගත්තාම දැන් වෛද්‍යවරු ඉස්සරහට අවශ්‍ය වෙන්නේ නැහැ කියන කතාව කියාගෙන යනවා. මම දන්නේ ඒක 100%ක් කොහොමද කියන්නේ. එහෙම කතාවක් තියෙනවා. එහෙම යම් වෘත්තීන් පිළිබඳව පොඩි රෙඩ් ෆ්ලැග් දෙමිල්ලක් මේ වෙලාවේ යනවා. ඒක මේ නීත්‍යානුකූල නොවුනත් ඒක හැබැයි සමාජයේ පවතින අදහසක්. මේ ඒකත් එක්ක ඒ අය හරහා ධර්මය ප්‍රගුණ කරලා අභිධර්මයේ ඉගෙනගෙන මොකක් හරි මගපලලාභී වෙන්න පුළුවන්කමක් තියෙදි ඉස්සරහේදී කාට හරි. ඒ අය වලින් බණ අහලා ඔව්. ඉතින් දැනටත් තියෙනවා ඒ අය කෙනෙක් නූරු බෝයි කියලා. දැන් අපේ ලංකාවේ ඉන්න හාමුදුරු 30000ක්. ඒ 30000න් සාමාන්‍යයෙන් ගොඩක් අයට වඩා බණ කියන්න යාට පුළුවන්. දැන් ඔයා අහලා බලන්න මගෙන් අහන ප්‍රශ්නේ උත්තර දෙනවා. ඔය ඔයා ගිහිල්ලා ওই ප්‍රශ්න ටික අහන්න අපේ සාමාන්‍ය අවුරුදු 10ක් 15ක් මානෙත් බොහෝ අයගේ යාට උත්තර දෙන්න බෑ. උත්තර දෙන්න බෑ. දැන් මම උදාහරණයක් ලංකාවේ දැන් අපේ මේ සාමාන්‍ය නම කියන්නේ තරම හාමුදුරුවෝ කෙනෙක් ඉන්න ගොඩක් අර සාමාන්‍ය පිරිසක් ගොඩක් පිරිසක් බණක් අහනවනේ. ඊට වඩා බණ කියන්න පුළුවන් අයයි තියෙනවා. දැන් ඔයා දන්නවද මේ ජපානයේ එයයි මං කෙනෙක් හැදුවා. ඔව් මේකට ඉන්ටර්නෙට් එකෙන් අරන් දාන්න. දැන් ජපානයේ හාමුදුරුවෝ නැහැනේ. දැන් ඔයගෙන් හාමුදුරුවෝ නැති වෙනවා. දැන් ඒතකොට ජපාන් සංස්කෘතිය අයින් වෙනවා. දැන් එයයි රොබෝ කෙනෙක් හැදුවා. ඒ රොබෝට සිවුරු පොරවලා ජපාන් සංස්කෘතිය විදියට එයාට මංගලගේ ඩේටා කවලා තියෙන්නේ. එයාට මිනිසුන්ට මේ බණ කියනවා. ඒක පිසිකලි මහදලදී. මේක අපට බලපෑමක්ද ඉස්සරහට මේක උදව්වක්ද අපට මේක ගැන ඔබ වහන්සේට ඇති පූර්ණ අදහසක්? මං වගේ මිනිස්සෙක්ට නම් මේක උදව්වක් මේක. ඒ කියන්නේ උදව්වක් කියලා කියන්නේ දැන් අපිට සෝෂල් මීඩියා කියලා මේක දැන් අපි වැරදි පැත්තනේ කතා කරන්නේ. දැන් මේක හොඳ පැත්තනේ දැන් ඒ කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේට අපි කිව්වට මේ ලංකාවට ආවා රහෙට ආවට මෙහෙට ආවා ඒවා විශ්වාස කරන්න තියෙන නිර්ණායක හරි අඩුයි. මොකද පුරාවිද්‍යාඥයෝ පවා දැන් මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහත්මගේ වාදනය කරද්දී පවා තේරෙනවා ඒගොල්ලෝ හරියට දැනගෙන ඉඳලා තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි නැහැ. අපි කටකතාවට ඒව හැදුවට. හැබැයි බුදුහාමුදුරුවෝ මේ උන්වහන්සේට ඇති මේ 2600 කලේ අසහාය මිනිස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේට ඇතිවෙච්ච පණිවිඩය කියන්නේ යාට යන්න පුළුවන් උනේ ප්‍රාන්ත කීපයකට විතරයි. ඒ මිනිස්සෙට ඇවිදින්න පුළුවන් සීමාව එක තියෙනවා. ඒක හරියට හොයපු අය ලස්සනට මාක් කරලා තියෙනවා මේ නේපාලේ ඉඳන් මේ ප්‍රාන්ත ටික කියලා. සිතියමෙන්ම දාලා තියෙනවා. දාලා තියෙනවා. ඒකයි මිනිස්සෙට ජීවිත කාලේ පයින් ඇවිදින්න පුළුවන්. හරිද? ඊට එහා ඇවිදින්න බෑ පිසිකල් සාමාන්‍ය මිනිස්සෙට. එතකොට ඒ සීමාව උපරිමය ඇවිදලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ පණිවිඩය හොයාගත්තට පස්සේ පළවෙනි කණ්ඩායමටත් කිව්වේ ඒ කාලේ තියෙන ලොකුම අභියෝගය තමයි පණිවිඩය ප්‍රඥාවන්තයෝ අතරට ගෙනියන්න. නැත්නම් දැන් මම හොඳ බෙහෙතක් හොයාගන්න. ඒ බෙහෙත හැමෝටම වැදගත් නැහැ නේ. ඒ ලෙඩේ තියෙන අයට විතරයි. ඔව්.
හරිද ලෙඩේ නැති අයුන්ට වැඩක් නැහැ. ඒ වගේ තමයි මේක අනිත් පැත්තත් මම හොඳ දෙයක් හොඳ හොයාගත්තට පස්සේ ඒක ඇබ්සෝබ් කරන්න පුළුවන් අයට විතරයි ඒක කරන්න පුළුවන්. අනිත් අයට ඒක නැත්තම් මේක ප්‍රඥාව නැත්තම් ඒක දෙන්න බෑ. ඒතකොට මිනිස්සු අතර වාට ප්‍රඥාව තියෙද මෙයාට ප්‍රඥාව තියෙද අරයට ප්‍රඥාව තියෙද කියලා අපිට එහෙම පෙන්නන්න කැටගරි එකක් නැහැ භෞතිකව ෆිසිකලි. ඒක සාකච්ඡා කරලා බලන්න ඕන මොන රේන්ජ් එකට මෙයත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්ද. සාකච්ඡාවේ වික්‍රමයේ ප්‍රඥාවන්තය හොයන්න පුළුවන් සාකච්ඡාවේ. එතකොට සාකච්ඡා කරන්න නම් මේ මනුස්සයා මුණ ගැහෙන්නම ඕන. මොකද වෙන මුණ ගැහෙන ඩිජිටල් ක්‍රමයක් ඒ කාලේ නැහැ. ඒ නිසා ගෞතම බුදුහාමුදුරුවෝ හොයාගත්ත මේ නිර්මල පණිවිඩය ඒ කාලේ බොහොම අමාරු නා සමාජයට ගෙනියන්න. දැන් බොහොම ප්‍රාන්ත ගාන බොහොම පොඩි පිටිසක් අතරට විතරයි ගෙනියන්න පුළුවන් උනේ. අර ආනන්ද හාමුදුරුවෝ වගේ අද අපි ඉන්දිගතොටවත් වෙන මාර මතක ශක්තියක් නේ තියෙන්නේ. ඔව්. ඒ වගේ අර ආනන්ද හාමුදුරුවන්ගේ තියෙන අසහාය මතක ශක්තිය. ඒක කටපාඩම් කරගෙන ඒ කාලේ ආපු කට්ටියක් නිසා මේක අපිට යම් ප්‍රමාණයකට හම්බ වුණා ගැමුණු. හරිද? ඒ නිසා අද හම්බ වුණා. දැන් බාරක පරම්පරාව. නමුත් අද මම අලුත් දෙයක් හොයාගත්තා නම් මට මේක සමාජගත කරන්න එච්චර අමාරු නෑ. මේ වගේ ස්ටුඩියක් හදාගත්තා ප්‍රශ්න කන කෙනෙක් හදාගත්තා සාකච්ඡා කරා මේක බලන ඔයා මේක අප්ලෝඩ් කරාට පස්සේ සිතුවිලි සක්මන දැන් ආයේ ඇමරිකාව කෙනෙක් කතා කරලා ගියා අනේ මේ ප්‍රශ්නේ අහන අර ප්‍රශ්නේ අහන අපිට උත්තර දෙන්න. එතකොට අද යාට වුණා මාව හම්බ වෙලා ෆිසිකලි තව අහගන්න. එතකොට යාට පැය 48ක් යනකොට ඒ කොටේ ඉඳන් මේ කොනට එන්න පුළුවන්. හරිද? මට ඕන නම් නැත්තම් ඒ කොනට යන්න පුළුවන්. මම රටවල් 100කට ආසන්න ප්‍රමාණයකට අහුව වැඩියෙන් ගිහිල්ලා තියෙනවා මට හිතෙන්නේ. එහෙම මිනිස්සු කතා කළා මේ කතා කරන්න ආසයි කියලා. එතකොට දැන් ඕස්ට්‍රේලියාව කෙනෙක් අහනවා. ඒ වගේම අපි එක්ක යනවා. නැත්නම් මෙහෙම. එතන හම්බු වීලා සාකච්ඡා කරලා ෆිසිකලි ඒක තමයි මේ ගොඩක්ම ලේසි යමක් ඇබ්සෝබ් කරගන්න. එහෙම බැරි වුණත් ගොඩක් තියෙන ප්‍රඥාවන්තර මේ හොඳට අහලා. දැන් මේක දැම්මම හොඳට අහන්න යන්නේ උඩින් පල්ලෙන් අහුවට මේ කියන තේරුම් ගන්න බෑ ඇත්තට. මගේ හැරෙනවා. ඔව් ගොඩක් මගේ හැරෙනවා. එතකොට අද ඒ තියෙන. එතකොට මේක සෝෂල් මීඩියා වල යහපැත්තේ ඒකයි. දැන් හොඳ දේවල් සමාජගත කරන්න පුළුවන් මේක. ප්‍රශ්නේ තියෙන්නේ මේකට ඇඩිටඩ් වුණාම සීමාව හොයාගන්න බෑ. ඒතර අපි උදව් කරන්න ඕන සෝෂල් මීඩියා වලින් ලෝකේ නැති කරන්න නෙවෙයි. මිනිස්සුන්ගේ සිහිය දිනු කරලා, සිහිය පුරුදු කරලා, මෛත්‍රිය පුරුදු කරලා මේක හරි විදියට භාවිතා කරන කාලයක. අපි යුනිවර්සිටි එකක් කරනකොට අපි ළමයින්ට ෆෝන් එක ඕනද? අතර අද තියෙන සමාජයත් එක. අපි රෑ 8ට හරියට ෆෝන් බොක්ස් කරලා උදේ 5ට තමයි දෙන්නේ. එතකොට එයාට අර අපි නීතියකට වැඩ කරනකොට එයාට කැමති වුණත් එයාගේ හිත ලොල් වුණත් තියාගන්න බෑ. එතකොට එයාට ඒ කාලය තුල නිදා ගන්න වෙනවා යාළුවෙක් එක්ක ළඟ ඉන්න කෙනත් එක්ක කතා කරන්න වෙනවා ඒ වගේ. ඒ වගේ මිනිස්සෙක්ටම පුළුවන් නම් තමන්ගේ ආත්ම ශක්තියෙන් තමන්ට මේක අවශ්‍ය වෙලාව. අර දැන් කැමරට කෑදරුනහම ඕන වෙලාව කරනවා. හැබැයි සමහර මිනිස්සු එහෙම නැහැනේ ගොඩක් සීයේ. නෑ මට දැන් කන්න. මම මේ වෙලාවේ අන්න ඒ වගේ භාවිතා කරගන්න පුළුවන් මේ කිසි ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මම කියන්නේ මේ සෝෂල් මීඩියා පැත්තේ ගෞතම බුදුහාමුදුරන්ට වගේ හම්බුණා නම් තව ගොඩක් අයට රහත් වෙන්න දිනුණා. ඔබ වහන්සේ මේ කතා කරගෙන ගිය දේත් එක්ක මට මේ ගොඩ නැගුණු භාෂ මේක දිගින් දිගට විස්තර කරද්දී දැන් සිතුවිලි පරම්පරාවක් එහෙම නැත්නම් සිතුවිලි පරම්පරාවල් රාශියක් එකතු වෙලා මම කියන්නේ අදහස් සිතුවිලි විදිහට ගත්තොත් මේ එකතු වෙලානේ මේ ඇල්ගොරිතම් හරි AI හරි මොනවා හරි හදපු දෙයක් හදලා තියෙන්නේ. අපි දැන් හිතුව ඩිජිටල් එක දැන් ඩිජිටල් එක හරහා අපි කතා බහ කරලා හිතට යම. ඔව්. ඊට එයාට ඒ හිතන එකෙන් එයා ඒක ෆිසිකලි ලෝකෙට ගේන්න හදනවා. ඒතර ඒ වගේ එයාගේ හිතන කට්ටිය ටිකක් එකතු කරගෙන ඒ ඔක්කොගෙම තව අදහස් අරගෙන නිර්මාණය කරනවා. මනස තමයි නිර්මාණකරුවා. මනස තමයි නිර්මාණකරුවා. හැබැයි වැඩේ වෙන්නේ දැන් අපි ටෙක්නොලොජි ගැන නම් කතා කරන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන නම් කතා කරන්නේ ඒ අපි හිතලා හදපු දේට අපේ හිතම ආයෙ රැවටෙනවනේ ස්වාමීන් වහන්සේ. ඔය හිතේ තියෙන ස්වභාවය මොකක්ද? අපේ හිතේ තියෙන ස්වභාවයම රැවටීමනේ. රැවටීම. එහෙනම් දැන් මේ හිත දුවන්නේ. ඔය එතනින් ගලව ගත්තොත් එන්ලයින්. එන්ලයින් නේ. දැන් අපි කියමු අපේ හිත දුවන්නේ මොකක් බේස් කරගෙන. හිතට දුවන්න දැන් අපේ හිත බිහි වෙන්නේ. හිත දුවන්නේ මොකක් මෝඩකම් වල. එතකොට හිතේ මුලට ගිහිල්ලා බැලුවොත් තියෙන මෝඩකම. හිතේ හැමතැනම ගෑවිලා තියෙන මෝඩකම. ඔව් දැන් අපි අර දුවන්නේ මොකක් ලේනේ හැමතිස්සෙම මේ හાર્ට් එකෙන් පොම්ප කර දුවන්නේ. ලේ ධාතු වතුර ලේනේ ගොඩක්ම මේ ඇතුළේ මේ මැෂින් එක ක්‍රියාත්මක කරවන්නේ. එතකොට ලේ ප්‍රධාන කාර්යයක් කරනවා. ඒ වගේ තමයි මේ හිත දුවන්නේ. එතකොට මොකක් එක්කද? තනිකර මෝඩකම. මෝඩක අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියුවේ ඒකයි. අවිද්‍යාව ඇති කල්ලිම හිත විඥානය පහළ වෙනවා. එතකොට සකස් වෙනවා. එතකොට මොකද්ද මෙයා? එතකොට ඒ හිතින්ම එක දේවල් හදනවා.
ඒහිතයි රැවටීම තුළ තියෙන අයිට රවට්ටන්න ලේසිද බැරිද ඒතර ඒක මේසින්න එකක්ද මිනිස්සුම හදපේක මිනිස්සු පුදු අඩු මාරයි ඒකතමයි ආගමක් හදාගෙන පුුවන්න ද අලුත් දෙයක් කල්ලන ඉති ඒ තමයි රැවටීම ස්භාවේ රැවටීම ආශ්වාදය අනිත්තක තමයි දැන් අපිට සමාජයක්තයමනම දැන් මිනිස්සුන්ට සත්‍ය කියා දෙන එක ලේසිීද දේවාලයක් කටවගෙන ජාවල් කල්ලා මිනිස්සු රවට්ටන එක ලේසිීද දෙවනක ලේසි සමන්තපට හාමුදුරුව එයාම කියනට එයා බැලුව යා මුලින්ම පොත්පත්වලින් ඇත්ත හොයාගත්තා කියන්න ට්‍රයි කර ෝෂෝකයපයෝ තමන්ගේ ඒක බුදු හාමුදුරුව කියන්න ට්‍රයි කර බැලුව අන්තිමට මේ මාකට්ට එක අලාබයි මේක මිනිස්සු මේ ඇත්ත පෙන්න්නන කලාම ඊට වඩා ලේසි දේවාල ටිකක් හදාගෙන පින්කට ටිකක් පුරුවන්නක ලේසි තව කපුගෙත් දම්මොත් පින්කටට දාලායන මිනිසු දායකාසි විස්සකා සිය ඒවනි අපුවට කෙලිම කියන්න පුලන්න තමසි දහත් දෙනවා කියලා කතරගමගේ දහත් දුන්නොත් ආසිරවාද ගොඩයි 5000 දුන්නොත් වැඩි ලස්සයක් දුන්නොත් දවස් නිසා මිනිස්සු රවට්ටන එක ලේසි උන්වහස මේලා ඒ අන්නත් ඒක මොද ඒක හරිම ලාබදායි නැබැ මිනිස්සුට ඇත්ත කියා දෙන එක හරිම අමාරු ඒ අමාරු වෙන්නත් ඕන ඇයි මිනිස්සු රැවටීම තුළනන්නේ දැවා දැක්කද දැ අපේ කාලය තුළ අම්ම මේ පුංචි කාලඉදල අපි ඉස්සරම කාලේ සක්විති රණසිංහ මනුසේ නිවැරදි වෙලා මතකන හෙන්න ගාන යාගාව ආයෝජනය කරා නේද දෙවක ලංකා නිවස්සලිනු මිනිසු දැනුවත් කරන්නේද 120ක් දෙනවා කියලා පෝටි ගාන කියලා අතුරේ මනුස හිරේදලා තාම ගෙවන හරිද නඩුවෙන් නිදහසල දැන එක රැවටුනාන මිනිස්ස දෙවනියට දඩුවම්මතලාලි කියලා ඒපාවට ඒකටත් රැවටුනානේ ඊරවසවාට මතකද සරණ මහල්ලගේ ඇවිල්ල ඕකට රැවටනෝක දාලත් වගේ තව ගුඩාරට පුද මේ කාලෙත් තැලවටේ දරේ අර ඒකට කවුද අපේ සම්පකාරය අමති සම්බන්ධයි ඔය ක්‍රිප්ටෝල්ට වගේ ලක්ෂ බාල තුළ මේ මිනිසු එක්කම වර්ෂණික පොඩ්ඩම් මූුණ වෙනස්කා අයිත් රවට්ටල් බැරිද පුළුව දැන් සමහරු බලාගෙනන්නේ මේ රට එග මටම විලගෙන බොහන්ස රට යනවනේ මේ අපිවත් කැනඩාවක් යන ලස්ස විස්සතිහක්ට මොකක්හරි කරන්න පුළුව ඒක හොඳින්ෙන් නොන මේ ගැන ඒගැන අපිට විස්සතිහක් දීල කොළ මාසායක් සතුරුවෙන්න කැමති මම කැනඩාව යන කියලා උට යන්න මෝඩ එ දැන් අපි වගේ මනුසේ එහෙම කරන්න මමගේ මම නිරෙල්ම කියනවා මල්ලි ඔය බුරු කතාව යන්න බෑ බං ගියත් වැඩන්නට ඒටම්කත් අදාගන්න බෑ ඒක හිරකාරෙක් වගේ ඉටවලා ඔයි තිය දීල මොනහරි මෙහේ කරපං නෑන එතට උට බැව පල හටික දස හපිට කාඩාට දීලා මාස නමකට තුවාන්නේ කවු හයාගන්නට ඉතම් මහාටර ගත්තකාගෙන වරද අරු බර බලාගෙන හිටපු ඌ දීලම යාතල්ලින් ගන්නද ඕ පහිති මේ සමාජය වෙද මගේම යාලයක් කෙන ජීවන් කියලා මං ජපාන හිටියේ දවසට උට පරිප්පු කන්න ඕන ඕම ඇත්තම කතා ජීවට කියල මං ජපානයට ජපානට කොල් කල මටකිව තම මෙවන් කියල උදන්න මේ මෙතන කඩයක් කරගෙන හිටිය පාලිමෙන්තුගාව මේ අපි ජපානයට අපිට පොඩි පොට්ටක් ඕන කොංගු ජීවන් මොකත් කොහොදු බලන්නේ නැන අපි එනෝ ඔබවාසේ ආවට පස්සේ අපිට පොඩවාඩි කාටාරි කියල සෙට් කල දෙන්න පුළුවන්න ලොකු දෙයක් කියලා මං ඊට පස එතනන්න ජපානය අවුරුදු 20ක් හිටපුගෙනට කෝලේ දුන ජීවන්න සල්ලි දෙන්න එපා හුවෙන් එපා මේ එන්න බෑ මේ අවත් වැඩක් නෑ මේක මේ මාර ඩෑන අපි එන අපිට මොඩ රෙපිජි පාරක් කර දෙන්න අපි එනවා එක ඊට පස්සේ දැන් කොහොමහරි දැන් අච්චර මං අරයාට කියලා කිව්වා දැන් ජපානයේ එපා එක කරන්නේ මුන් දෙන්න ලක්ෂ 30 දීලා කිවට පස්සෙත් දීලා දීල දැම්මට කියනවා දැම්ම ලංකාවට අපි තව මාසායක විතර වහන්සේ මම ඔබ ඵලයන්ව ගියොත් මොනවා හරි කරලා දෙන්න. ඊට මාස 6ක් හතල් එක ගන්නවා ජපානය යනවා කියලා. 6කට පස්සේ අරුගේ ෆෝන් වැඩ කරන්නේ. ඉතින් බලන්න ඉතින් මෙහෙම සමාජයක්. ඒක අපේ තියෙන ආර්ථික දරිද්‍රතාවය. හරිද? ඒකත් එක්ක රැවටෙන්න රැවිටිලා ඒ ජපානය මට හිතෙන මිනිස්සුන්ට එතන මුන්ට යන්න ඕනේ නැහැ. අර හොරා දෙන අර මාස 6 හතල් එකත් ඇති කියලා. ඒකයි මගේ රවට්ටන්න මාර ලේසි මේ මිනිස්සු. හැබැයි අපි ගොඩක් මිනිස්සු එතකොට ඒක කරනවා. ඉතින් ඒක නිසා ඒ කරනකටත් ගොදුරු වෙන්නේ දැන් අර කියන්නේ දැන් මලයක් ගැහුවම ඕක ඉන්න ටිකක් 100ක් තියෙන එකේ කැල ඌරෙක් කැල එකපාරට අත දාන්නේ නැහැ. ඌ බාරේ වටෙන් ඇවිල්ලා යනවා. තුගේ කෑදරකම නිසා නේ ඒ මෝහේ නිසා අවසිය නිසා උටක් ගාලා අර ඌ ගහන්නත් කලින් ඇවිල්ලා ගොදුරු වෙන්න බලන් ඉන්නේ.
මලේ ගහන්න ඕන්න භාගෂරට ගොතුරුවෙන් බලන්න අර වගේ යගේ ජාතියක් මේ අපි විතරන්නේ මුල් ලෝක මෝක තියෙනවා සුද්දු මෙහි ඇවිල්ලන්දින්නේ අපේ අය සිංහල දෙමලද කියලෝකට නිසා මේ සමාජය මහරවටීමකින් ඒකට එකතකට එක ඒක මූලයට ගිහිල බැලුම එක වැරදින්නයි මූලයම තිීන මෝඩකම උඩනේ මෝඩකම උඩ ඉන්න කෙනෙ තව අන්දනක මහත යන්නවේ අන්දන කෙනටතය මේ ලෝක තන තියෙන මාකටින් කියන්න ගැම දැන් උදාහරණයක් කියන්න ඔන්න ගාල්ලට ඔමකත් කියන්න එක ලස්සර කතාව රිදීලාගේ මහත්තයක්න්න උුණුවටට අපේ හිතවත් මහත්තේ ඒක ඉන්නකොට මේ සුද්දෙක්කාවා අවිල්ල කියන ස්තුකිරී මේ බාම එක කම්මුණ මේක නම් පට ලෝකයේ ගීල රටවල් 40කට විතර කොහේ වන්න මේ මං එපාරේ මහත්තයව කියද 1,44,000යි එක 52,44 බලෝ රුපියල් 800 සිද්ධාලයම කුප්පිය විකුණලා තියෙන පොලේ අපේ ගාල කොට වෙද අරිද රුපියල් 800 සිද්ධාලයම කුප්පිය 1,40,000 විකුණලා හැබැයි ඌ තාම සැටිස්ෆයි අපි ඒ අතල්ලේ කැඩුවේ නැත්නම් ඌ තාමත් ආතල්ලේ ඌරු අරු කවලා මේ ගාලා අරේ ගාලා ඔවාරි දීලා ඊට පස්සේ අර මහත්තයෝ ඕක රුපියල් 800නේ ඉවර ඌඩ විකුණ මම ඕක කඩේම පර අපි අයි කොටුවට ගියා ඒ මිනිස්සේ හොයලා පාර යාට කිව්වා මේකෙන් දීපන් කියලා ඌ 30 මම 9000ක් විතර දුන්නා ඒත් ඌට 30000ක් ඔයාලා හිතන්න මේ එතකොට මේ බලන්න මේ ලෝකේ ඒ කියන්නේ තව මිනිස්සෙක්ගේ රැවටීම ඇතුලේ තියෙනවා අපේ මායම් වලින් රවට්ට ගන්න පුළුවන් නම් ඒක තමයි මේ ලෝකෙ මේ බිස්නස් කියලා වෙන්නේ ඉතින් ඒක අර පොඩි ලාභයට කරන එක මහ රැවටීමක් නෙවෙයි කියලා ගන්නවා ලොකු ලාභයට කරනකොට මහ රැවටීමක් කියලා ගන්නවා ඉතින් ඕකේ මම හැත් දකින්න උඩින් බැලුවොත් ওই කතාව යට තියෙන්නේ මොකද්ද අර මෝහයට ප්‍රතිවිරුද්ධ ප්‍රඥාව අවදි කරගන්න තාක්කල් අපි හැමෝම මේ රැවටීම තුළ තමයි ජීවත් වෙන්නේ. ඕකට කොහොමද අපි ස්විච් කරන්න පුළුවන්කම තියෙන පොඩි කාලේ ඉඳලාම? එතකොට කියන්නේ මම කියන්නේ සමාජ අවබෝධය වගේ පොඩි තැන් වලින් පොඩි කාලේ ඉඳලා කරන්න තියෙන එකම දේ තමයි ළමයිගේ සිහිය දියුණු. දැන් අපිව රවට්ටන්න ලේසි අවසියෙන් ඉන්න වෙලාව. ඔව්. දැන් මොන්න බලන්න ඔය ගැහණු කට්ටියත් එක්ක කතා කරනවනේ. කතා කරනකොට දැන් එයා වරදී කියලා පෙන්නුවොත් අදාළම නැති එකක් කියනවනේ. දැන් මේ මාතෘකාවට අදාළම නැති එකක් කියනවා. දැන් ලෝයස්ලත් එහෙමයි. හරිද? ගෑනු අයත් ගොඩක් එහෙමයි. එතකොට මම දැන් 100න් එහාගෙන ඉන්නේ මං කියන්නේ ඔය දැන් අපි කතා කරන්නේ චොක්ලට් එකක් ගැන මිස දැන් අපි කතා කරන්නේ පණිට්ටුවක් ගැන නෙවෙයි. ඊළඟ තව එකක් කියන වට්ටක්ක ගෙඩියක් එනවා. එතකොට දැන් පේනවද අරයා 100න් හිටියේ නැතුනොත් එයා ඊට පස්සේ චොක්ලට් එක කතා කරලා ඊට පස්සේ වට්ටක්ක ගෙඩිය එනවා. ඊට පස්සේ පණිට්ටු වෙල්ලෙනවා. එතකොට එකම මද අර 100න් හිටියේ නැතුනොත් අරයාගේ පිස්සුවට අහු වෙනවා. හරිද? එතකොට පොඩි කාලේ ඉඳලා ඕකම නේද සමාජයේදීත් වෙන්නේ. දැන් අපේ හිටිය ලෝය කෙනෙක් මහාන වෙලා මිනිහගේ දැන් ලෝය කෙනෙක් වුණාම හැමතිස්සෙම අරයා නොමග යවන්න එපා අනිත් පැත්ත. දැන් ඕක අනිත් පැයට එයා භාවිතා කරනවා හැමතිස්සෙම. මොකක් හරි අදාළ පොයින්ට් එකට කතා කරනකොට එයාට ඒක බොරු කියනවා. හරියට බොරු කියනවා. ලෝයර්ලගේ ගතියනේ. ඉතින් ඒක මාරු කරපුවා එයා වෙන එකක් කියනවා. හැබැයි මාට කතා කරන්න මම හොඳ 100න් අහන්න ඉන්නේ. මම එයාට කියන්නේ දැන් මේකයි අපේ මාතෘකාව. දැන් මේක අතාරින් මේක අදාළ නැහැ. ඉතින් උත්තර දෙන්න බෑ. හැබැයි මම සිය පොඩ්ඩක් වෙන මොකක් හරි කල්පනා කර අහන් හිටියොත් ඌ අපිව අරයි යනවා අරයි. ඉතින් ඒ නිසා පොඩි ළමයින්ට දෙන්න පුළුවන් ලොකුම දායද සිහිය. දෙවෙනි එක තමයි මෛත්‍රිය. මෛත්‍රිය දෙනකොට තියෙන වටිනම දේ තමයි මෛත්‍රිය කියන ඇත්තට පුළුවන් එයාගේ ජීවිතේ සැපවත් කරන්න. ප්‍රදා ඊට පස්සේ යාගේ අදාළ වයසට එනකොට යාගේ මේ ඒ මනුස්සයා අනිවාර්යෙන් විස්ඩම් ගේට් ඕපන් කර ගන්නවා. අන්න ඒක තුළ යාට ලෝකෙ මොකක් වෙනවද? මේ ගිනි ගන්න ලෝකේ නිවිලා ඉන්න පුළුවන්. ඇලෙන ලෝකේ නොයලී ඉන්න පුළුවන්. දුක් විඳින ලෝකේ සතුටින් ඉන්න පුළුවන්. ඉතින් පුංචි ළමයින්ට දැන් මුලදීම කරන්න තියෙන ලොකුම දේ තමයි සිහියෙන් මෛත්‍රියෙන් පටන් ගන්න. ඔබ හරි ලස්සන කතාවක් කියාගෙන ඒකෙන් මම පොඩි කෑල්ලක් අල්ලගත්තා. ඒක තමයි දැන් ඒකේ අදහසක් විදිහට මෙතන සමාජගත කරනවා නම් ගොඩක් වෙලාවට අපි අතින් තව වෙන දෙයක් නේද මේ අතාරින්න ඕන දේවල් අල්ලගෙන ඉන්න එක. ඉතින් අපි එහෙමමනේ අතාරින්න අපි කරන්න මොන ලොකුම වැඩ ඒකනේ ගැමුණා. දැන් අපිට මේ මොහොතේදී අපි දෙන්න මේ මොහොත ගත්තොත් මේ කහගෙන ඉන්න අය පවා අපිට මොකක්වත් අල්ලගන්න පුළුවන්ද? අපි හිතේනේ තියෙනවා මට මේ වගේ පන්සලක් තියෙනවා අම්මා ඔයාලා ගැමුණු මට මෙහෙම ළමයෙක් ඉන්නවා මට මෙහෙම ඒ හිතේ නේද තියෙන්නේ. ඔව්. ඉතින් අපි අල්ලගෙන තියෙන්නේ එළියේ තියෙන දේ අපිට එළියේ තියෙන දේවල් අල්ලගන්න පුළුවන්ද? දැන් මේ අපිට ගෙයක් තියෙනවා නම් පන්සලක් තියෙනවා වාහනයක් තියෙනවා මොනවා හරි දෙයක් ෆිසිකලි අල්ලගන්න පුළුවන්ද? පුළුවන් නම් මේ අතේ බරට ප්‍රමාණයි. ඉතින් ඒක අතට බර වැඩි වුණාම මේක බිමින් තියනවනේ. ඔව්. දැන් අපි මේ අල්ලගත්ත තරම් අල්ලගෙන දේවල් අල්ලගෙන ඉන්නේ මොනවද? මනසේ මවාගත්ත දේවල්.
අපි ආදරය කරලා තියෙන මනස මවාගත්ත දෙකට. අපි වෛර කරන්නේ මනස මවා ගන්න දෙයකට. ඉතින් අපි අල්ලගෙන තියෙන්නේ ඒක. ඒතර අපි අතහරින්න කියන තැන නෙවෙයි මම ඉන්නේ. මම මිනිස්සුන්ට කියන අතහරින්න කියොත් ඒක වැරදි. ඒතකොට කියන නිසා කරන්න කන්නේ. මොනවද අල්ලගෙන ඉන්නේ කියලා බලපල්ලා. ඉතින් ඒතකොට තම මොනවත් අල්ලගන්නේ නැති දැන් උදාහරණයක් කියවොත් දැන් අපි දෙන්න මෙතන හිතමු. අපි ඒතර මෙතන වම්බොටු ගෙඩියක් ගන්න. දැන් ඔයත් හිතා ගන්න මෙතන වම්බොටු ගෙඩියක් තියෙයි කියලා මමත් හිතා ගන්න. දැන් ඔන්න ඔයා අපිට දෙනවා අපේ ගුරුවරු ඔයගොල්ලෝ වම්බොටු ගෙඩිය ගැන රචනයක් ලියන්න. හරි දැන් ඔන්න ලියන්න. වම්බොටු ගෙඩිය තමයි මාතෘකාව. මේ වම්බොටු ගෙඩිය නම් මේ හැදෙන එක බෙලියත් හැදෙන එක. අපේ මහින්ද මාතලා ගේ ගාව හැදෙන්නත් පුළුවන්. මේක නම් අනුරාධපුරේ හැදෙන එක. දැන් මොහොම කතාවක් ගොතයි යන්න පුළුවන්. ඔව්. දැන් ඔන්න ඊටසේ වම්බොටු ගෙඩිය ගැන කවියකුත් ලියනවා. එත දැන් ඕක ගැන පොතකුල් ලියලා ප්‍රින්ට් කරලා දාන්න. ඊට පස්සේ ඕක ගැන චිත්‍රපටියකුත් හදනවා. දැන් අපිට ඇත්තටම මෙතන මේ වම්බොටු ගෙඩියක් තිබුණාද? නැහැ. එහෙනම් අපි දැන් පොත් ලිව්වේ කතා ලිව්වේ චිත්‍රපටිය හදුවේ. අපේ හිතේ හදාගත්ත එක. එතකොට මෙතන අතහරින්න දෙයක් තිබිලා තියෙනවද? නැහැ. ඒ වගේ තමයි ඉතින් මිනිස්සුන්ට ඔච්චරයි මට කියන්න තියෙන්නේ. අතහරින්න දෙයක් තියෙනවා නම් අතහරින්න පුළුවන්. අරගෙන මම කිව්වේ දැන් මේ ටිෂු එක මට අතහරින්න පුළුවන් මේක තියෙන නිසා. නැති දෙයක් හිතේ තියාගෙන ඒකට බැඳලා හිටියම කොහොමද අතහරින්නේ? ලෝකේ යුද්ධ පවතින්නේත් ඔය වගේ දේවල්ද? මේ මොහොත හැමදේම ඔතනින් එහාට දෙයක් නැහැ. අපි මේ හැමදේම එච්චරයි. දැන් අපි හිතනවා අපි ගෑණියට ආදරේ. අපි ගෑණා ඇත්තටම අපි ආදරේ කරන මේ මනසේ මවාගත්ත වම්බොටු ගෙඩියකට නේද? අපි ඒකට කවිලියයි ගීලියයි චිත්‍රපටි හදයි. අයිත් මුලට ගිහිල්ලා හොයලා බැලුවා. අපි දෙන්න සම්මත කරගෙන මෙතන වම්බොටු ගෙඩියක් තියෙයි කියලා හිතාගත්තා. අපි රචනයක් ලියමු කියලා ලියනවා වගේ තමයි. ඔව්. ඔව්. ඉතින් මම එතකොට මිනිස්සුන්ට අතහරින්න උගන්වන්න ඕනද? මනසේ තියෙන මේ රැවටීම උගන්වන්න ඕන. රැවටීම තමයි උගන්වන්නේ. අතහරින්න අල්ලගෙන නැහැ. ඔව්. හැබැයි බහුතරයක් දේශනාවල තියෙන අතහරින්න. ඒක වැරදිත් නැහැ. මොකද දැන් මම මේ සත්‍ය කියලා දුන්නට මිනිස්සු හිතන් ඉන්නවා දැන්. අල්ලගෙන තමන්ගේ දරුවා තමන් අල්ලගෙන ඉන්නවයි කියලා. තමන්ගේ ගෙදර තමන් අල්ලගෙන ඉන්නවයි කියලා. පොළොව අල්ලගෙන ඉන්නවයි කියලා මිනිස්සු හිතන් ඉන්නවනේ. ඒ මිනිස්සු දන්නේ නැහැ මෙතන මේ හිතාගත්ත වම්බොටු ගෙඩියක් ගැන කතාවක් ලියනවා. හිතාගත්ත දරුවෙක්ට ආදරය කරනවා. ඒ නිසා එයාට සාපේක්ෂව දැන් මම දහම කියන මට නෙවෙයි. එයාට සාපේක්ෂව එයා හිතන්නේ අල්ලගෙන ඉන්නවයි කියලානේ. අන්න ඊට සාපේක්ෂව අතහරින්න කිව්වට කමක් නැහැ. ඒක සාපේක්ෂයි. ඒක සත්‍ය නෙවෙයි. හැබැයි එයා අතහරිනවයි කියලා හිතන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපිට කියනවා ඔයාලා දැන් වම්බොටු ගෙඩිය ගැන මේ දැන් කතාවල් ලිව නේද? එහෙනම් ওই වම්බොටු ගෙඩිය ගැන දන් දීම ගැන ලියන්න. අන්න එතකොට ලියනවා. මේ ආරණ්‍ය වාසීන්ට දෙන එක නම් ගොඩාක් හොඳයි. ඒගොල්ලෝ ගොඩාක් ගල් ගුහාවල තමයි. අපේ පන්සලේ කාට නම් දෙන්න හොඳ නැහැ. මොකද ඌ රැට කාලා බත් ගහලා අඩියකුත් ගහන වෙන්නේ. නිසා මේ වම්බොටු ගෙඩිය මහා පිනයි කියන්නේ ආරණ්‍ය වාසීන්ට පූජා කිරීම එතකොට. අන්න දැන් මොකද වම්බොටු ගෙඩිය දන් දීම ගැන ලියනවා. තව එකක් ලියනවා. ඔව් එක තට්ටේට්ටක් දෙන්න ඕන නම් දරුවන්ට හදලා දෙනවා. දැන් මේ එකම මුලාවේ ලීම් අල්ලා ගැනීම කියලා කියන්නේ තවත් හුදු වචන විතරයි නේද? දැන් අර අල්ලගෙන ඒක ඇත්තයි කියලා දැන් කවුරු හරි ඕක ඇත්තයි කියලා හිතාගෙන ඉන්න කෙනාට ඌට හිතන්නේ මේ ආමුදුරකෝට මගේ දරුවෝ මගේනේ. මගේ පොළොව මගේනේ. එයාට මේ ෆැන්ටසි එක තේරෙන්නේ නැහැ. ඒ නිසා අන්න එහෙනම් ඔයා මෙතෙක්කල් හම්බ කරගත්ත වලින් කීයක් හරි දෙන්න. ඒකට වරදක්. යා ඉතින් ඉන්නේ ඇත්තටම දෙයක් තියෙයි කියලානේ. නිසා ඒක දෙන එක හරි අර එයා හිතාගෙන ඉන්න එකට සාපේක්ෂව යාට සහනයක් නේ. හැබැයි එයා සදාකාලික සහනයට වෙන්නේ ඇත්ත දැනගත්තා. ඔය වගේම නේද කියන්නේ දැන් අපි අපිට තියෙන ජොබ් එකේ ස්ට්‍රෙස් එක තියෙනවා. අරමුණක් නැතිකම තියෙනවා. සහ අපි විවිධ මානසික පීඩන වලින් ස්ට්‍රෙස් වලින් අපි ડિප්‍රෙෂන් වලින් එහෙම එක විවිධ ව්‍යාධීන් එක්කනේ අපි ජීවත් වෙන්නේ. ඊට පස්සේ කියනවා ওই වම්බොටු ගෙඩිය ඔන්න දැන් මම ව්‍යාධිය වෙන. ওই වම්බොටු ගෙඩියට ඔන්න ඉන්දියාවේ යුද්ධ කරන්නේ නෝ. දැන් ඊට පස්සේ ඔය දාවුද හදපල්ල කල්කමේ. දැන් ඊට පස්සේ මෙහෙම කියනවා. ඒ වම්බොටු ගෙඩිය කුණු වෙලා ගිහිල්ලා මට දැන් වම්බොටු ගෙඩිය ගැන හිතා ගන්න බැහැ. ඒක නේද හුදකලාව කියලා කියන්නේ එපා වීම කියලා කියනවා. ඉස්සර තරම් මට වම්බොටු ගෙඩිය ගැන ආදරයක් ඇති වෙන්නේ. දැන් එක ඉමේජිනේෂන් එක විදියට ක්‍රියේට් කරලා මතක තියාගෙන එක විදියට ෆීලිස් උපද්දවනවා.
අපි විසින්ම අපිම කරගන්න ඒක තමයි මනසේ ස්වභාවයනේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේකට දුන්නනේ උපමාවක්. මැජිසිෂියන් කියලා. මැජික් කාර්යය පෙන්වන කිසිවක් ඇත්ත නෙවෙයි. හැබැයි බලන් ඉන්න කාට හිතන ඇත්තමයි කියලා. ඇත්තමයි කියන. ඒකනේ දීපු උපමාව විඥාණයට දීපු උපමාව තමයි හතරමහා හන්දියක. නිකන් නෙවෙයි. දැන් හතරමහා හන්දියක මේ පැත්තෙන් බලන මේ පැත්තට තීව්‍ර කරා. හතරමහා හන්දිය එකටවත් අල්ලන්න බෑ. හතර පැත්තටම මේ හිතෙන්නේ ඇත්තේ කියලා. දැන් මැජික් මේ පැත්තේ වහලා තිබුණොත් ඒ පැත්තේ ඉන්නවත් ඇත්ත හොයන්න පුළුවන් නේ. දැන් හතර පැත්තටම ඇත්තයි කියලා පෙන්වනවා නම් මේ මැජිසිෂියන් කොහොම කෙනෙක්ද? වැඩකාරයෙක් වැඩකාරයෙක් වෙනවා. ඒ කියන්නේ එකට ඊට පස්සේ උඩිනුත් බලන්න ඌට අල්ලන්න බෑ. ඒ කැමරා 100ක් විතර ඒ අල්ලන්න බෑ. එතකොට මේ මැජික් එක මාර මැජික් එක හිත කියන්නේ අන්න ඒ වගේ. සුපිරි මැජිසිෂියන්. ඔව්. දැන් හිත කියව ගන්නවයි කියලා අපි මොකද්ද කරන්නේ ස්වාමීන් වහන්සේ? බොහෝ දුරට මිනිස්සු හිත කියව ගන්නවයි කියලා කියන්නේ හිත දැන් අර වගේ තමයි. හිතට හිතන දේ ගැන විශ්ලේෂණය කරන. හිත ගැන විශ්ලේෂණය කරන එක කරන්න බෑනේ මිනිස්සු ගාව ඒකට ඩේටා නැහැ. දැන් හිතට හිතන අම්මා කියලා කියන. ඒ කියන්නේ අපි හිතන දේ තමයි අපි හිත ගැන හොයනව නෙවෙයි හිතට හිතන අරමුණ ගැනයි අපි හොයන්නේ. දැන් මේ ලෝකේ PhD තියෙනවනේ. ගොඩාක් PhD කරනවා. මොකද එතකොට ඒ අපි ගමු අපි රසායන විද්‍යාඥයෙක්. ඔන්න හිතට හිතන මොහොත ස්වභාවය හොයන්නේ. දැන් යා හිත ගැන හොයනවද මොහොත ගැන හොයනවද? මොහොත ගැන හොයන්නේ. ඒ හිතට හිතිච්ච දෙයක් ගැන හොයන්නේ. ඊළඟට ගණිතය කියම හිතට හිතන සංකල්ප ටික. ඒ නිසා මිනිස්සු සංකප්ප රාගෝ. හිතට ඇති වෙන සංකල්පයක් පිටිපස්සේ දුවනවා මිසක් හිත ගැන සොයනව නෙවෙයි. දැන් හිත ගැන එහෙම ලෝකයක තමයි සංකල්ප පිටිපස්සේ දුවන ලෝකයට තමයි හිත ගැන හොයන්න තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. දැන් අපි මේ සාකච්ඡාවෙන් ඉන්නේ හිතට ඇති වෙන සංකල්පය පස්සේ දුවනව නෙවෙයි. අන්න හිත වෙතට එයාගේ මනස යොමු එයාගේ හිතම හිත වෙතට යොමු කරවන්න. දැන් අපි මේ සාකච්ඡාව හිත ගැන හොයනවා වගේම තව කාට හරි අපි හිත හොයලා දෙන්න පුළුවන්ද නැත්නම් කාට හරි හිත හොයා ගන්න පුළුවන්ද? තනියෙන් හොයාගත්තොත් එයා බුදු කෙනෙක්. ඒකට සම්මතය කියන වචනේ තමයි සම්මා සම්බුද්ධ. ඒක ලේසි දෙයක්. එහෙම හොයාගන්න එයාට සුපිරි විස්ඩම් එකක් ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ තියුණු හැමදේම තියුණු විනවිද යන නුවණක් 100ක් ඇතුළේ එයා උපදිනවා. ඔව්. දැන් අපි උපකාරයක් කරන්නේ. දැන් මිනිස්සු මම අර වැඩ උපකාරයක් කරේ. ඔයාමගේ ප්‍රඥාව ගැන හදි කිය වැඩසටහනේදී දැන් ක්‍රියාව ගැන කර යනවා. ක්‍රියාව හේවද කියලා හැමේ. දැන් මේ උපකාරය නොකර නම් ඔයා කවදාවත් බලනවා කියන එක හොයන්න උත්සාහ කරයි. බල යන ගැන කතා කරයි. ආහාර යන ගැන කතා කරයි. හිත යන ගැන කතා කරයි. හිතනවා කියන ක්‍රියාව හිතන්න යමු කරා. ඒකට ඒකට උපකාරයක් ඕනේ නේද? ඒක තමයි ගුරුවරයා මේ සාකච්ඡාවේදී මගේ භූමිකාව. මම මිනිස්සු යොමු කරවනවා හිතට ඇති වෙන දේ පැත්තට යන්න නෙවෙයි. හිත ගැන සොයවා. දැන් අපි අවසාන භාගයේ ඉන්න නිසා මම අහන්න ඔබ වහන්සේ නිකන් මයින්ඩ්ෆුල් ටාස්ක් එකක් දෙනවා නම් මේ අපි නිකන් අපිට හිත ගැන හොයන්න අපිට මේ ඉන්න මොහොත ඇතුලේ අපිට ඒක ප්‍රැක්ටිස් කරන්න. මේ වෙලාවේ හොඳ කතාවක්. අපි මේ යන මේ සාකච්ඡා වෙලාවේ ලෝක යුද්ධයකට ආසන්න වෙමින් ඉන්නේ. කියන්නේ දැන් ඉරාන ඉස්රායල් රුසියන් යුක්‍රේන යුද්ධේ දැන් චීනය රුසියාවත් පැටලුණා. දැන් චීනය රුසියාවටත් ඉස්රායල් යටින් පැටලිලා තියෙන්නේ. තාම උඩින් චීනයවත් රුසියාවත් යුද්ධ ප්‍රකාශ කරලා නැහැ. දැන් මේ දැන් ඉරානයට ඉස්රායල් ඇමරිකාව එකතු වෙලා ගැහුවා. ඉරානය ගහලා තියෙන රටවල් 11ක්. හරිද? එතකොට රටවල් 13ක් මේක ඇතුලේ සක්‍රියව ඉන්නවා. එතකොට මැද පෙරදිග කලාපයේම ඉන්නවා. ඊටසේ ඊට චීනය රුසියාව වක්‍ර ලෙස ඉරානයට උදව් කරමින් ඉන්නවා. උතුරු කොරියාව තාම සද්දයක් නැහැ. උතුරු කොරියාව සෙල්ලම් බඩු පාවිච්චි කරමින් ඉන්නවා. ඊ ජපානයයි ඇමරිකාවයි දකුණු කොරියාව යුද්ධයකට උඩින් ආතල් එකක් දීලා තිබුණා. මම දැක්කේ නිවුස් වලදී. ඒක ඔහොම ඉන්න තැනකදී ගැමුණු ප්‍රඥාව අවදි කරගන්න. එතනින් ඊට පස්සේ මානසික සැනසීම සඳහා මේ පෘථුවිය මනුෂ්‍යයාගේ භාවිතය සඳහා දෙන්න පුළුවන් හොඳම ටාස්ක් එක තමයි මම කල්පනා කරා මේ යුද්ධයේදී මගේ භූමිකාව මොකක්ද? මම මොකද්ද කරන්න? මට කොහොමද මැදිහත් වෙන්න? මම පුංචි මිනිස්සෙක්. මට කොහොමද මේකෙදි මැදිහත් වෙන්න පුළුවන් මේ යුද්ධ භූමිකාවේ? ඇත්තටම යුද්ධය ඇතුළට ගිහිල්ලා බැලුවොත් ඕක අයිත් මිනිස් හිතකටනේ යන්නේ. මිනිස් කණ්ඩායමක කණ්ඩායමක් කියන්නේ තනි පුද්ගලයෝ කීප දෙනෙක් එකතු වෙලා බිහි වෙච්ච එකක්. දහසක් වෙන්න පුළුවන් ලක්ෂයක් වෙනවා. මේ හිතේ තියෙන වෛරය නේද මේ අපේ ප්‍රායෝගික භාවිතයෙන් බෝම්බ වශයෙන් පේන්නේ. කවදාවත් ප්‍රේමය ඇති වුණා නම් අපි මල් දානවා මිසක් උඩින් ගිහිල්ලා බෝම්බ අතරින්නේ නැහැ. ආදරේ ප්‍රේමය ඇති වුණා. ඒතර මෙතන තියෙන මූල સિદ્ધාන්ත පුද්ගල වැරදි නෙමෙයි. පුද්ගලයා ඇතුලේ ඇති වෙන වෛරය කියන හැඟීම අර සිද්ධාරා. ඒක යට තනි කර තියෙන්නේ මුලාව මොහේ. මොහේ උඩ වෛරය වැඩ කරනවා. එතකොට වෛරයට ප්‍රතිවිරුද්ධ දේ තමයි එකම හැඟීම තමයි මෛත්‍රිය. හරිද? දැන් බුදුහාමුදුරුවෝ සෑහෙන තැන්වලදී ඒක පෙන්නලා තියෙනවා. වෛරය ඇති වුනහම මිනිස්සු ආස්වාදය ලබන්නේ තමන්ගේ සතුරාගේ විනාශය දැක.
සතුරා විනාශ වෙනවා පට්ට ආතල්. Tamanට පහර දෙනකොට පට්ට බය. බය කියන්නේ වෛරයේම එක් ප්‍රභේදයක්. බය, තරහ, පිළිකුල, එපා වීම. එතකොට දැන් මේ මැද පෙර දිගම බයෙන් ඉන්නේ නේ. ඊළඟට අසල්වැසි රටවල් බයෙන් ඉන්නේ. ඊළඟට ඇමරිකාවත් බයෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකයේම මිනිස්සු වෛරයකින් බය කියන්නේ වෛරයේ තව නමක්. මට හිතෙනවා මට හිතවත් කීප දෙනෙක් ඉන්නවා මම කියනවා අපේ හිතවලත් වෛරය කියන හැඟීම ඇති වෙනවා. දැන් ඕක බලනකොට නිරායාසයෙන් ඉරාන පාක්ෂික වෙනවා. ඇමරිකන් පාක්ෂික වෙනවා. හරිද? දැන් මීඩියා වල බැලූ අත ඇල්ගෝල දුවන්නේ මොනවද? යුද්ධමයි. දුවන්නේ දැන් සෝෂල් මීඩියා කරන ළමයි වෙනකොට ලංකාවේ ලෝකේ ඒගොල්ලෝ ඕක ගැනමයි කතා කරන්නේ. මොකද ඔක තමයි දැන් රීචස්. ඒතකොට ඔතනින් ඒ බලන කෙනාට එක්ක බය. ඒක ළමයි ටිකක් මරුණාම කම්පණය. එක්ක තරහ. එක්ක පලි ගැනීම. ඕවම නැති වෙන්නේ. ඔය ඔක්කොම දේශරේ. හරිද? ඒක අරමුණක් සතුටක් නැහැ. ඒසාවලා ඒක බලන මනුස්සයෙක්ට ඒ මොහොතේ සතුටක් නැහැ. ඒකට ගොදුරු වෙච්ච මනුස්සයෙක්ට ඒ මොහොතේ සතුටක් නැහැ. ඒතර ඒ මිනිස් ඒ නෙට්වර්ක් එක ගත්තාම ඒ නෙට්වර්ක් එකෙන් පිටවෙන එනර්ජි එක බොඩි එකට දෙන එනර්ජි එක පරිසරයට දෙන එනර්ජි එක විශාල බෑඩ් එනර්ජි එකක්. එතකොට ඒක තව ඉතුරු මනුස්සයවන් උත්සාහවත් කරනවා මීට වඩා විනාශයක් කරපන් අපේ සතුරාට කියන තැනට. මීට වඩා ගහන්න පුළුවන් උපරිම දේවල් තමයි පරමාණු. එතන මෙහෙම ඒවත් දැන් එළියට අරන් ගිහලා කියන්නේ. එළියට අරන් පාවිච්චි කරලා මලකඩ කඩනවා. හැබැයි ඒක ළඟදී මිනිස්සු පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි නොකරන්න නම් කරගන්න තියෙන එකම දේ තමයි ওই මිනිස්සු ඇතුළේ ওই වෛරයට ප්‍රතිවිරුද්ධ හැඟීම ඇති කරවන්න ඕන. දැන් මම ඊයේ ඊශ්‍රායල් ඉරාන් වලට භාෂාවට chat GPT වලින් පරිවර්තනය කරලා යවුවා. දැන් ඒ ඊශ්‍රායල් ඇතුළේ කීප දෙනෙක් කියලා ඒ ඊශ්‍රායල් ජාතිකව මට ස්තුති කරලා යවලා. එයාලා දැන් යාට ලොකු දෙයක් ඒ වචනේ යාලා අහලා නැහැ. හරිද? දැන් මම ඉරාන් ඇතුළට යවන්න බල ඉරාන් නෙට්වර්ක් එක ගොඩක් බිඳ වැටිලා. මොකද ලංකාවේ 30ක් විතර 20ක් 30ක් විතර ඉන්නවා ඉරාන් ජාතික අපේ පන්සලට ඇවිල්ලා ගිහපු අය ඉන්නවා. එයාලට යවන්න හැදුවා යාලගේ භාෂාවේ කමක්. ඒ නිසා මම කියන්නේ දැන් ඉන්න ලංකාවේ හැම කෙනෙක්ම මේක තිත්තගල්ලේ හාමුදුරන්ගේ ප්‍රොජෙක්ට් එකක් ඇස ගන්න මේ මගේ ප්‍රොජෙක්ට් එක ගන්න මේ ලෝක අවශ්‍යතාවයක්. මම දැන් මේ ජනාධිපතිතුමාත් හම්බෙලා කියන්නේ අපිට මේකට මැදිහත් වෙන්න පුළුවන්. දැන් සිරිමාව මැදිහත් වුණාලු මේ කාලේ. මේ අපිට මෙතෙන්දි මැදිහත් වෙන්න පුළුවන් ලොකුම කොටසක් තියෙන විදිහට ජනාධිපතිගේ පැත්ත. ඒ තමයි අපේ රටක් වශයෙන් උදේට මෛත්‍රිය එකට කරන විනාඩි 10ක්. දවල්ට කරන රැයට කරන අපි මේ පණිවිඩය ලෝකෙට ගෙනියනවා. තානාපදේ. ඒක අපි කියව අසාර්ථක වෙයි කියලා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒ කරන මොහොතේ මේ මිනිසුන්ගේ හිතට සැනසීමක් තියෙනවා. නිසා මම දකින්න මම ඊ රෑ හිතුවේ මම මේක මැදිහත් වෙනකොට උඩරම වෙනස හැංගීම් චේන්ජ් එකකින් තමයි. ඒ මම ඒ එනර්ජි එක මෙතන හදනවා. ඒ පරමාණු බෝම්බ හදනවා. ඒ නිසා මම දන්න හැමෝටම කියන්නේ හැම මොහොතක්ම දවසට තමන්ගේ දරුවන්ට මෛත්‍රී කරවන්න. ඒක තමයි ටාස්ක්. ගෙදර පවුල මෛත්‍රී කරවන්න. ඔයා දන්න කෙනත් එක්ක විනාඩි එක සුළු මොහොතක් සුවපත් වේවා කියලා හිතන්න. කඩේට යන වෙලාවක් එන්න පුළුවන් වාහනේ යන වෙලාවකට පැය ගණන් කරන්න යන්න එපා. කරන්න බෑනේ. ඒ හිතන සුවපත් මේ ලෝකයට යහපතම වෙන්න ඒ එනර්ජි එක මේ පෘථිවිය වෙනස් කරાવી කියලා මම හිතනවා. මේකට මම හිතුවා පාප් වහන්සේ මොන විදියට මැදිහත් වෙන ඔය විදියට මම බලන්නේ තාම ලොකු මැදිහත් වීමක් නැහැ යම් දීලා තියෙනවා. ස්ටේට්මන්ට් එකක් කලින් දුන්නා ඊට පස්සේ නමුත් දැන් ඒක ප්‍රායෝගික ටාස්ක් එකක් නැහැ. ටාස්ක් එක දැන් වෛරය වැඩ කරගෙන යනවා. දැන් වෛරය ෆෝම් මේවි නෙට්වර්ක් එක හදයි යනවා ඒජනටි. අපි දැන් මේ නෙට්වර්ක් එක හැදුවේ නැත්තම් අනිවාර්යයෙන්ම මට කැට තියලා කියන්න පුළුවන් ඉදිරි අවුරුදු 10ක් යන්නේ අනිවාර්යයෙන්ම ඉතාම සුළු මිනිස්සු පිරිසක් ඉතුරු වෙයි මේ පෘථිවියේ. නවසීලන්ත වගේ දුර රටක අයිස් කන්ත වගේ පොඩි රටක වෙන්න පුළුවන් නැත්නම් ගුහාවක වෙන්න පුළුවන්. ඒ ඉන්න මිනිස්සුන්ට සංචාරය කරන්න බෑ. ඒ අදාළ රේන්ජ් එකේ ජීවත් වෙලා කාල බීලා මැරලා යන්න පුළුවන් අයිත් ගල් යුගයේ වගේ. ඒ නිසා මම හිතන්නේ අපිට ඒක වළක්වන්න පුළුවන්. ඒක ස්ථිර එකක් නෙවෙයි ඒක වෙනවයි කියන එක. අපිට ඒක කල් දාන්න පුළුවන් වළක්වන්න පුළුවන් මිනිස්සු වශයෙන්. අපි අදම අපිට කරන්න පුළුවන් මේ මෛත්‍රී යන හැඟීම බෝ කරන්න ඕන. ෆෝම් කරන්න ඕන. මිනිස්සිට වෙලා ගන්න ඕනේ. එතකොට පුටින් වෙන්න පුළුවන් අර ඒක පිටිපස්සේ ඉන්න අය වෙන්න පුළුවන්. ඒ අතරට ගියලා ඒගොල්ලොන්ට ඒක හදවතට වැදුනොත් ඕක දැන් ඇත්තටම ඔතෙන්දි චීනය රුසියාව කිව්වොත් බොහෝ දුරට මමත් යුද්ධයට අත දානවා කියලා ඇමරිකාව අඩියක් පස්සට යනවා. නමුත් ඒගොල්ලෝ යාලගේ ආර්ථික වාසි නිසා දෙන්න අනේකට මොකද රුසියාවට හොඳ chance එකක් ගන්න තෙල් මිලට ඇවිල්ලා තියෙන්නේ. ඔව්. එතකොට ගියාම අපිට මේ මතේ ඒ පාලකයෝගේ ඔළුව වල ඇති කරන්න පුළුවන්. ඒක මට තනියෙන් කරන්න බෑ. මේක අහන හැම කෙනෙක්ම තව ඔයා දෙන්නෙට කියන්නේ. තව ඔයා අපිට හිතවත් මිනිස්සු එක්කෙනෙක් හරි එක්කෙනෙක්ට කියන්නේ. එයාට තව එක්කෙනෙක්ට කියන්නේ. එහෙම මේ කරමු. ඒක බෝගෙන් මේ නෙට්වර්ක් එක අනිත් පැත්තට යන්න පුළුවන්. ඒක උඩුගම්මලා පීනන්න පුළුවන්. ඉතින් මම දෙන ටාස්ක් එක තමයි මේ මන අහන අයට ඔයාගේ දරුවට මෛත්‍රිය පුරුදු කරන්න. එයාගේ අනාගතය අනිවාර්යයෙන්ම යහපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ ගැරන්ටියක් දීලා තියෙනවා. අනිත් එක දැන් දේශයෙන් ඉන්න කිසි මිනිස්සෙක් ඒ මොහොතේ සතුටින් නැහැ. දේශයට
හැපි එක හදන හෝමෝන්ස් හදන්න බෑ. ඊළඟ මනසේ ප්‍රීතිය ඇති කරන්න බෑ. හිනහව ගේන්න බෑ. හැබැයි මෛත්‍රියට පුළුවන් හැපි හෝමෝන්ස් හදන්න. මෛත්‍රියට පුළුවන් මිනිස් ඇතුලේ සතුට හදන්න. මෛත්‍රියට පුළුවන් මිනිස්සුන්ට සුවසේ නිදා ගන්න උදව් කරන්න. මෛත්‍රියට පුළුවන් මෝඩකමට විරුද්ධව මිනිස් సంతානය ඇතුළේ තියෙන ප්‍රඥාව කියන ඒ හිතේ තියෙන විශේෂ ධර්මතා නැගිටවන්න. ඒ නිසා සත්‍ය අවබෝධ කරවලා දෙන්න පුළුවන්. ඒ නිසා මම දෙන හොඳම ටාස්ක් එක මේ වෙලාවේ මේ පෘථුවියට අවශ්‍ය හොඳම දේ තමයි මිනිස් පුරුදු කරන්න ඕන වැඩි වැඩියෙන් අබ්බැහි කරවන්න ඕන මෛත්‍රියට. ඒකට කරන්න පුළුවන් දේ ඔබ කරන්න. ඔබට පුළුවන් නම් ලොකු ජනාධිපතිවරු, ඇමතිවරු, එතනින් එහා ගුරුවරු නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබ ඒක කරන්න. ඒක ඉතාමත් සරලයි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වෝ සැපවත් වේවා, සුවපත් වේවා, දුක් වේවා. ඊට වඩා දෙයක් නැහැ. තමන්ගේ සිතේ සිතුවිලි ජෙනරේට් කරන ඉඩ දෙන්න. එතකොට ඒ එනර්ජි එක මේ ලෝකේ සුවපත් කරා. ස්තුතියි ස්වාමීන් වහන්සේ.